ඉන්නවද මේකේ හදන්න බැරි අසමත් ජාතිම සෙට්? මට ගෙදරින් මහාන වෙන්න යන අවස්ථාව හම්බුණා. මම කියන්නේ මේ අද මම මේ බණ ඔයාලට අහන්න කිව්වට පින්කම් කරන්න කිව්වට ඔයාලට අද නායකහාර ඇතුළට එන්න කියලා ඔයාලා ඇතුළට එන්න ඇඹරෙද්දි මට මාව මතක් වුණා ඉස්සර. හරිද? මම ඔහොමවත් ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා එහෙම හිටපු මමමයි මේ ටික කියන්නේ. ඒකයි මේ මම ගැන පුරසාරම් කියවන්න නෙවෙයි. මම කියන්නේ නැහැදිච්චම අය කියලා නෑ. හැමෝටම මේක හැදෙන්න පුළුවන්. පැහැදිලිද? ඒකයි මම මේ ටික කියන්නේ. මේ මං උදේ පාන්දර පහුවෙනිද මුදේ ඉස්කෝලේට ගියා. ඉස්කෝලේට ගිහිල්ලා යන ගමන් හිතාගෙන ගියා ආයි මේක හැමෝටම කියනවා. මොකද මට හම්බෙච්ච හොඳ අවස්ථාවක්. හැමෝටම කියනවා කියලා හිතාගෙන ගියා ඉස්කෝලේට. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට යද්දිම මට හම්බුණා සර් කෙනෙක්. ඒ සර් හම්බෙලා මං සර්ගේ මූණටම කිව්වා සර් මං ආයි ඉස්කෝලේ එන්නේ නැහැ. මං යනවා මහාන වෙන්න. සර් මගේ දිහා බලාගෙන ඉඳලා ඉවරලා කිව්වා හොඳයි සාසනේ විනාසයි. හරිද? ගත් කටටම කියලා දැම්ම ඔහේ මහණුනොත් සාසනේ නා විනාසයි කියලා. එතනින් එහා මං හිතාගත්තා ආයි කාටවත් කියන්නේ නැහැ මහණ වෙන්න යනවා කියලා. දැන් එහෙම හිතිච්ච එකේ වැරද්දක් නැහැ හොඳද? මොකද අපි මේ කාලේ හොඳට ඉගෙනගෙන ඉඳලා ආපු අය නෙවෙයි. හරිද? මේ මං ඉස්කෝලේ අවුරුදු 2ක් ශිෂ්‍ය නායක හිටියා. ඔය ශිෂ්‍ය නායකකම හම්බුනේ ඉගෙන ගන්න පුළුවන් නිසා නෙවෙයි. ඉගෙනීමේ දක්ෂතාවය කොච්චරද කියනවා නම් ලේසිම විෂය මොනවද? ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව නේ. ඔය ලේසිම විෂයන් වලට මට ඉස්කෝලේ යන කාලේ අනිවාර්යයි ලකුණු තියෙනවා 10ට අඩුවෙන්. වැඩියෙන් ඇත්තෙම නැහැ. හරිද? ලකුණු විෂයන් වලට තිබ්බේ එහෙම. ඒකට අර ඉගෙන ගන්න පුළුවන් නිසා නෙවෙයි ශිෂ්‍ය නායකකම හම්බුනේ මට ඒ කාලෙත් කතා කරන්න පුළුවන්. රැස්වීම් වල එහෙම කතා කරනවා. ඒ කතා කරෙත් මේ බලෙන් දාලා ගුරුවරු. ඒ කාලේ මම ඇත්තටම අද ගුරුවරුන්ට මාවරලි ඉස්කෝලේ මගේ ගුරුවරුන්ට මම පින් දෙනවා. මම নমස්කාර කරනවා. මට ඇත්තටම ගුරුවරු දැක්ක තැන දන ගහලා වඳින්න බැරි ටික විතරයි මං හාමුදුරුවෝ නිසා නැත්තම් මගේ උපරිම ගෞරවය මගේ ගුරුවරුන්ට මම දෙනවා. හේතුව තමයි එදා ඒ ගුරුවරු එතෙන්ට මාව ගෙනිච්චේ නැත්තම් අද මම මෙතන නැති නිසා. ඉතින් කොහොම හරි බලෙන් මාව රැස්වීම් ගෞරවයෙන් හරි ලස්සනට බැජ් එක අවුරුදු 2ක් පැලඳුවා. ඔය අවුරුදු 2කට කිසිම ගෞරවයක් නැතුව 20 වතාවකට වැඩි යෝග ගැලෙව්වා. හරිද? ගලවනවා දානවා. මං කියන්නේ එහෙම අපි හිටියේ. හරිද? එහෙම චරිත තිබුණේ. පස්සේ කොහොම හරි පන්තියේ කවුරු හරි වැරද්දක් කරාම හොයාගන්න බැරි වෙච්ච එක මං ප්‍රින්සිපල් සර් එනවා මාව හොයාගෙන. හරිද? ඒ වගේ චරිත සාධක තිබුණේ. මාවර්ලේ පැත්තේ එහෙම කවුරු හරි ඉන්නවා නම් හොයලා බලන්න අහලා බලන්න. හරිද? මේ ඒ කාලේ අපි තමයි ගම්වල කොන් වෙච්ච අය. අපි තමයි ඉස්කෝලේ පිටිපස්සේ බේලිය හිටපු අය. අපි තමයි ඉගෙන ගන්න බැරිම අය. මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මගේ පන්තියේ යාළුවන්ගේ අම්මලා මගේ යාළුවන්ට කියනවා ඕකව ආශ්‍රය කරන්න එපා ආශ්‍රය කරොත් ඔයාලත් එක්ක විනාසයි. මට ඇහිලා තියෙනවා. ඒකේ අම්මගේ තාත්තගේ වැරද්දක් නෙවෙයි. එයාලා ඉතින් එයාගේ දරුවා ගැන හිතුවා. හරි. හැබැයි හිතන්න බත් එක කෑවත් මම නිසා එයා විනාශ වෙයි. ආශ්‍රය කරත් මම නිසා විනාශ වෙයි කියලා හිතපු අම්මලා තාත්තලම අද මට කතා කරලා කියනවා හාමුදුරනේ අපේ ළමයාගේ මෙහෙම වැරද්දක් තියෙනවා පුළුවන් නම් කතා කරන්න ඔබ වහන්සේ කිව්වොත් අහනවා. එදා වෙන් කරපු කොන් කරපු අයම අද මට කතා කරලා කියනවා අපේ දරුවන්ට කතා
විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා. හිතන්න විශ්වවිද්‍යාල හීන වෙච්ච. ඒ කාලේ ඔහොමවත් බණක් අහන්න ආපු නැති, ඉගෙන ගත්තේ නැති, ඉගෙන ගන්න සත පහකට බැරි. අපි අද විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉන්නවා. ඒ කාලේ විශ්වවිද්‍යාල අපිට තහනම් දේවල්. අපේ පරම්පරාවේ කතාවක් තිබ්බ කවුරුවත් කැම්පස් ගිහිලා නැති නිසා ඔහෙලටත් බෑ කියලා. ඒක වෙනස් කරන්නේ මම නම් කැම්පස් ගියේ මේ රජේ රස්සා ගන්න නෙවෙයි. හරිද? එතකොට හිතන්න එහෙම අපි ආවනම් මම මේ ගැන උඩ තියලා කියනවා නෙවෙයි. ගොඩක් හාමුදුරුවෝ එහෙමයිනේ. ගමේ නැහැදිච්චම දරුවා පන්සලට ගිහිල්ලා ඒ පන්සලේ නායක හාමුදුරුවෝ වෙලා මුළු ගමටම බණ කියනවා. මොකද්ද වෙනස? සිවුරද වෙනස? සිවුර වෙනස කියලා කිව්වොත් දඩබ්බල චරිතනේ. එහෙම හිතුවක්කාර චරිත. මේ උදාහරණ ගන්න හොඳට නේ අස්පනා පිට පේන තියෙද. ඔයාලා හරි වාසනාවන්තයි. මේ ඉන්න ඉස්සරහ පෙළියේ ඉන්න මේ ධර්මශාලාවේ බණ අහන්න ඇවිල්ලා ඉන්න දරුවෝ තරුණ තරුණියෝ මටත් වඩා ජීවිතේ හරීම වාසනාවන්තයි. එයි මගේ ජීවිතේට ගෙදර ඉන්න කාලේ මම මෙහෙම බණ අහන්න ගිහිල්ලා නැහැ. පින්කම් වලට ගිහිල්ලා නැහැ. විශ්වාස කරයිද දන්නේ දාන ගයක් ජීවිතේට ඇස් දෙකට දැකලා නැහැ. මේ පින්කම් කරන්න